ආයුබෝවන් ඉන්වෙස්ට් වයිස් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න හිතන ඕනම කෙනෙක් අහන පොදු ප්‍රශ්නයක් තමයි මේකේ රිස්ක් එක වැඩි නේද? හැබැයි අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අවදානම අපිට සම්පූර්ණයෙන් මග හරින්න බෑ. ඒත් ඒක තේරුම් අරගෙන පාලනය කරන්න පුළුවන්. මොකද්ද මේ රිස්ක් එක කියන්නේ? සරලවම කිව්වොත් රිස්ක් එක කියන්නේ ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබී යාමට ඇති හැකියාවයි. උදාහරණයක් විදිහට ඔබ මිලදීගත් කොටසක මිල පහළ යන්න පුළුවන්. සමාගමේ ලාභය අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අලාභයක් වෙන්නත් පුළුවන්. මේ අවිනිශ්චිතතාවය තමයි අපි රිස්ක් එක කියන්නේ. අපි උදාහරණයක් අරගෙන බලමු. හිතන්න ඔබේ තේ කඩයක් ආරම්භ කරනවා කියලා. පාරිභෝගික එයිද ලාභයක් ලැබෙයිද කඩේ කුලිය ගෙවා ගන්න පුළුවන් වෙයිද? මේ කිසිම දෙයකට 100%ක සාධකයක් දෙන්න බෑ. ඒත් මිනිස්සු ව්‍යාපාර ආරම්භ කරන්නේ ඒ අවදානම ඇතුලේ ලොකු වර්ධනයක් ලබා ගන්න අවස්ථාව තියෙන නිසා. කොටස් වෙළඳපොළත් ඒ වගේමයි. අද ඔබ රුපියල් 100කට ගන්න කොටස හෙට රුපියල් 110ක් වෙන්න වගේම රුපියල් 90ක් වෙන්නත් ඉඩ තියෙනවා. ගොඩක් අය හිතන්නේ අවදානම තියෙන නිසා ආයෝජනය කරන එක නරකයි කියලා. හැබැයි මතක තියාගන්න. මුදල් කිසිම ආයෝජනයක් නොකර බැංකුවේම තබා ගැනීමත් අවදානමක්. මොකද උද්දමනය ඉන්ෆ්ලේෂන් නිසා ඔබේ මුදලේ වටිනාකම කාලයත් එක්ක අඩු වෙනවා. ඒ නිසා ආයෝජනය නොකර සිටීමත් එක්තරා අවදානමක්. බුද්ධිමත් ආයෝජකයෝ කරන්නේ අවදානම ගැන නිවැරදිව අධ්‍යයනය කරන එකයි. ඔවුන් සියලුම මුදල් එකම සමාගමක ආයෝජනය කරන්නේ නැහැ. ඒ වගේම කෙටි කාලින ලාභ පස්සේ යන්නේ නැතුව දිගු කාලීනව බලනවා. මතක තියාගන්න. low risk low return and high risk high potential return. ඒ නිසා ආයෝජනය කියන්නේ සූදුවක් නෙමෙයි. දැනුම මත පදනම්ව ගන්න බුද්ධිමත් තීරණයක්. අවදානමක් නැති ජීවිතයක් නැහැ. හැබැයි දැනුමක් නැතුව තීරණ ගන්න එක තමයි ලොකුම අවදානම. මේ තොරතුරු ඔබට වැදගත් වුණා නම් අපව ෆලෝ කරන්න. ඊළඟ කොටසින් අපි කතා කරමු දිගු කාලීන ආයෝජනය කියන්නේ long term investing කියන්නේ මොකක්ද කියලා. මම ඉන්වෙස්ට් වයිස්